ඔව් ඔව්. ඒකටත් දාලා බිව්වලු නේද? බොනවා බොනවා. ඇඟටත් හොඳයිලුනේ. එතකොට ඒ අර සුද්ධ කරපු දෙයට සුද්ධටම සපෝට් එකක් දෙනවද කොහෙද මට කැහිතියට? ඔව් නේද? ඔව් ඉතින් නැත්තම් ඒක දැන්ව තේරුම් ගන්න එපා. අපි තාම පොඩි ගියමුකෝ හරිද? නමුත් ඒ බලධාරින්න මොලේ තියෙන මිනිස්සු කියලා නේ කියන්නේ ඉහළ පුටුවල ඉන්නේ. ඇයි ඇමති කෙනෙක් කතා කරන්නේ? ඔව්. මේ 4500යි මිනිස්සු බිව්වොත් තමයි අපිට මේ බදු හම්බෙන්නේ. ඔව්. බෝතලයක් 4500 5000 8000 ඔහොමම තියෙනවා. ඒ බිව්වොත් තමයි බදු හම්බෙන්නේ. මේ අපේ අර ඔය කියන සමහරක් අයට අත මිට සරු වෙන්නේ. ඒ නිසා අපේ උන්ට හෙන ගැහුවත් කමන්නේ සිංහල ජාතිය වඳුනත් කමන්නේ. උඹලා මේ ජරාව බීපල්ලා මේ හොඳ දේ නැති කරලා දාපල්ලා කියලා දාපල්ලා. අතර මේක මේ වගේ මේක ඕක පොඩි ළමයෙකුගේ පණුව අමාරුවට. ඇත්තමයි මේ කියන්නේ මමත් ඒව දීලා තියෙනවා. ඕකේ කොළ ටිකක් ගන්නවා. පණුව අමාරුවට. ඕක මුදර කුඩු කරලා මේ පැණි දාලා ඔව් දිවේ ගන්නවා. පණුව අමාරුවට. ඉතින් ඒක පැණි දාන්නේ. මේ පැණි දාන්නේ. ඔව්. ඉතින් ශරීරේ ඉන්න පණුව හීනෙනවා. ලොකු ළමයාගේ ඉන්නේ කිසික කෙක් ගහව තරමට. එච්චර වටිනා කරන දෙයක්. ඒ කියන්නේ ඕකෙන් තව කොච්චර ඇද්ද දේවල් නේ මේත් කරන්නේ. ආ? ඔව්. ඒකනේ. එතකොට දැන් එහෙම දෙයක් තියෙනකොට අර රටින් ගෙන්නන අනුපෙත්ත කොහොමද? ලොකු වෙනවා. ඒක තමයි අර කතාවට කියන්නේ කොරෝනා වෙලෙත් බෙහෙත් විදිනවා. මිනිස්සු වෙලා අපිට අයිතියක් නැහැ අපිට ඕන විදියට ඉන්න. අපි විද ගන්න ඕන වෙලා තිබ්බා. බලනකොට වතුර විද්ද කියලා. ඒ විදින එන්නත විදලි වෙලා කාලයක් ගිහලා එයාලා කිව්වොත් මේ එන්නත විද්ද නිසා මෙන්න මේ වෛරසය